පුතාලා ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. රයිට්. එහෙනම් අපි අපේ RAM වැඩපිළිවෙල ආරම්භ කරමු. අපි අද සාකච්ඡා කරන් තියෙන RAM අංක 4. දැන් අද මම පේපර් එක සාකච්ඡා කරන දැන් අපේ පන්ති වලට භෞතික වශයෙන් සම්බන්ධ වන සහ ඔන්ලයින් සම්බන්ධ වන දරුවන් RAM එක මේ වන විට කරලා ඇති. හරි. එහෙනම් අපි බලමු. කොබලන්න මාත් එක්ක මේ RAM එක RAM අංක 4 අද දවසේ උතුරායන උද්‍යෝගයෙන් නිකන් නෙමෙයි මාර ආදරෙන් ආසාවෙන් උතුරායන උද්‍යෝගයෙන් කරන ලෑස්ති අතුස්සන් ඔලු කෙලින් අත් කෙලින් අත කනේ ගෑවෙන්න කොයි හිටියත් කමන හොතට අතුස්සන් ඔලු කෙලින් අත් කෙලින් අත කනේ ගෑවෙන්න අවංක වෙන්න රයිට් හොඳයි එහෙනම් අපි වැඩේ පටන් ගමු හොඳයි එහෙනම් RAM අංක 4 විවරණය කියලා දාලා මේක RAM කරන පොතේ කරන්නේ RAM අංක 4 අර්ධ RAM අංක 4 විවරණය කියලා දාලා RAM කරන පොතේ කරගෙන යන් දැන් ඔබ මේක කරලා ඇති කලින් කරලා තියාගන්න හැම විටම හරි අපි ඒක ඔබගේ කියන්නේ අපි සැසිප් ඉන්ස්ටිටියුට් YouTube channel එකේ description එකේ දානවා ඔබලට පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔබට කරගෙන යන්න පුළුවන් right එතකොට දැන් බලමු අපි පළවෙනි එක හැමෝම පළවෙනි එකට එන්න. පළවෙනි ප්‍රශ්නය තුල තියෙන්නේ ඝන සිලින්ඩරාකාර වස්තුවක්. right ඝන සිලින්ඩරාකාර වස්තුවක් සහ ඝන කාබ හැඩති වස්තුවක් රූපේ පරිදි එකට අලවා තනි වස්තුවක් තන ඇත. අරද එම වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් මේක නිකන් මේක මත මේක තියලා තියෙනවා. අතරම අපිට වැදගත් වෙන්නේ මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඒක දැන් ඝනකයේ ගත්තොත් මේක මතනේ මේකේ. එතන බලන්න මේකේ ගත්තොත් දැන් මේ වගේ පැත්තක් තියෙනවා මෙහෙම. ඊළඟට මේ වගේ පැත්තක් තියෙනවා. හරිද? ඊළඟට යට පැත්තක් තියෙනවනේ අපි මොකක් හරි ඒ වගේ ගත්තොත් දැන් මේක හරි මේක ගත්තොත් මේකේ ඝනකාභයක් විදියට අපි ගත්තොත් හරිද? එතකොට මේකේ මේ පැති ඒ වගේ පැති දෙකක් තියෙනවා. ඊළඟට මේ පැති දෙකක් තියෙනවා. යට පැත්තයි උඩ පැත්තයි. එතන මේක මත තමයි මේ සිලින්ඩරේ තියලා තියෙන්නේ. එතන සිලින්ඩරේ ගත්තාම සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එනවා. හරිද? ඊට පස්සේ බලන්න ඇත්තටම මේ උඩ වර්ගඵලයට සමාන වර්ගඵලයක් මේකේ වැහිලානේ. වැහුණට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේකේ වර්ගඵලය ගන්නකොට මෙතනදී අපිට ගන්න වෙන්නේ හරිද? මේ දැන් සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ හරි මෙතන ගත්තොත් මං සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අර්ධ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තොත් කීයද පුතාලා වෙන්නේ අර්ධ වර්ගඵලය ගත්තොත් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ අපි දන්නවා 2πr r වගේ ඉන්නේ මෙතනදී d බෙදීම දෙකයි නේ විස්කම්බේ d නේ මෙයාගේ ඩයමීටර් එක හරිද එතකොට 2πr වරක් මෙතනදී මේකේ උස h. ඒ නිසා දෙකට දෙක කැපෙන නිසා මෙතන එන්නේ 5dh වෙනවා එතන. එතන සුළු කරත් එහෙම එතන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එතන ගත්තාම එතන වෙන්නේ මෙතනදී දෙකට දෙක කැපලා ගියාම 5dh කියලා එනවා එතනදී වර්ගඵලය. අතනම මේ උඩ පෘෂ්ඨයේ වර්ගඵලයට සමාන ප්‍රමාණයක් මෙන්න මේකේ මෙතනදී ඔහොම වැහිලානේ මේ වර්ගඵලය. අතන ඒ වර්ගඵලය මේක ඝනකයේ මත තියෙනෝනේ. එහෙනම් ඝනකාභයේ වර්ගඵලය ගත්තහම මෙතනදී මම වෙනම ගන්න ඕනේ නැහැ අතරම. ඝනකාභයේ වර්ගඵලය ගත්තොත් මුළු පෘෂ්ඨ වර්ගඵලය ගත්තහම මෙතනදී. අතරම a වරක් b කියන පැති තියෙනවා කීයක්ද දෙකක්. a වරක් b මේ පැත්ත. ඊළඟට මෙතනදී මේකේ වෙන්නේ මෙතනදී මේක c මේක එතකොට මෙන්න මේ උස b නේ. ඊළඟට b වරක් c පැති තියෙනවා b වැඩි කිරීම c b වරක් c පැති තියෙනවා දෙකක්. ඊළඟට ඒකට එකතු වෙන්න ඕනේ අර්ධ මෙතනදී මේ ටික එන්නේ c මේ ටික වෙන්නේ a නේ. එතන a වරක් c පැති දැන් මේ ඝනකය ගතවම මේ විදියට ඝනකාභයේ තියෙන. right මේ ආකාරයට මේකේ ඝනකාභය මෙහෙම තියෙනවා. right මේ ආකාරයට ඝනකාභය. එතකොට දැන් ඝනකාභය මෙහෙම තියෙනකොට අපි දන්නවා right මේ දිග තමයි මෙතනදී a මේ ටික තමයි මෙතනදී b එතකොට මෙන්න මේ ටික තමයි C.
එතකොට මේ ටික මෙතන ඒනේ මේ ටික. එතකොට මේ පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තොත් ඒ වරක් c. ඒ වරක් c පැති මේ උඩ වර්ගඵලය ඒවා යටිකුත් තියෙන නිසා එතකොට a c ඒවා දෙකක් තියෙනවා. ඉතින් මෙතන ගන්නකොට ඇත්තටම අවසානයේ මුළු වර්ගඵලය වෙන්නේ මේ ඝනකයේ වර්ගඵලයට. ඇත්තට මේ උඩ වර්ගඵලය තමයි මේ ඝනකයේ මේකේ වැහිලා තියෙන්නේ. ඉතින් ඝනකයේ වර්ගඵලයයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඔක්කොම ගත්තා නම් මෙතනදී ලැබෙන ඔබට ඒ අතර උත්තර එවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ලයිව් ඇද්දි උත්තර එවන්න කරගෙන ගියා උත්තර එවන්න මට දාලා අදහස ගන්න. එතකොට මෙතනින් අපි වෙන්නේ එහෙනම් මුළු වර්ගඵලය ගන්නකොට මේ දෙකේ එළියට ගත්තාම හරි. එතකොට ඝනකයේ වර්ගඵලය ගන්නකොට මෙතනදී දෙවරක් මෙතනදී AB ධන මෙතනදී BC ධන මෙතනදී AC හරිද? ඒ මුළු වර්ගඵලයට අර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ 5DH එකතු වෙලා එන්න ඕනේ. එහෙනම් මෙතන උත්තරේ කීයද වෙන්නේ? මෙන්න දෙවරක් AB BC ධන AC ට එකතු වෙන්න ඕන 5DH. ඒ නිසා උත්තරේ දෙක පරිස්සමෙන් ගන්න ඕනේ කල්පනාවෙන් අර්ධයේ ඝනකයේ වර්ගඵල. ඉතින් ඔය වගේ ඒවා අපිට වර්ගඵල ඔය වගේ ඒවා පරිමා දැන් ඔයගලන්ට ගෙදරදී මෙතන උත්තරයක් නැහැ. හරිද? ඔයගලන්ට පුළුවන් මේ පරිමාව මේ වස්තුවේ පරිමාව. ඒතර මේ වස්තුවේ පරිමාව ගත්තොත් මොකද්ද මේ ඝනකාභයේ වර්ගඵලයයි මේ සිලින්ඩරේ පරිමාව ගත්තොත් ඝනකාභයේ පරිමාවයි මෙන්න මේ තියෙන සිලින්ඩරේ පරිමාවයි දෙක එකතුව තමයි මේ සමස්ත වස්තුවේ පරිමාව. දැන් අපි ගත්තේ මෙතනදී පෘෂ්ඨ වර්ගඵලයේ සමස්ත. ඒතර සමහර කෙනෙක් මේක මත තියලා තියෙනකොට මෙන්න මේ යට වර්ගඵලයේ ඝනකයෙන් නැති වෙනවනේ. ඒ නැති වෙන වර්ගඵලය මේක උඩින් එනවා. ඒක නිසා අපිට සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵල දෙකක් ගන්න ඕනේ නැහැ. මේ උඩයි යටයි පැතලි පෘෂ්ඨ දෙකේ වර්ගඵල දෙකක් ගන්න ඕනේ නැහැ. අපි එතකොට ඇත්තට මේ ඝනකයේ නැති වෙන වර්ගඵලය මේකෙන් එකතු වෙනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අරගත්තා නම් මුළු ඝනකයේ වර්ගඵලය ගත්තා නම් මේ සමස්ත රූපේම වර්ගඵලය එනවා. හොඳට බලන්න කල්පනාවෙන් බුද්ධිය මෙහෙवला චූටි දේවල්. එතකොට උත්තරේ දෙක හරි. මේවා ඔබ තනියෙන් කරන්න ඇති. ආයි නැවත බලන්න මොන හරි ගැටලු සහගත දෙයක් තියෙනවා නම් රයිට්. එයාදී මොකද්ද කියන්නේ බොහොම පරිස්සමෙන් බලන්න. හැමෝම උත්තර එව්වට කමක් නැහැ. ඉවරදිව රයිට් මොකද්ද වෙන්නේ කියන එක බලන්න. හොඳයි. ගොඩක් අය නිවැරදි උත්තර එවලා තියෙනවා. හරි. ඒතර අවබෝධ කරගන්න හැම දැන් මේවා වැරදුනොත් පැටලුනොත් හැම කෙනෙක්ම ආයි හොඳට හිතන්න. රයිට් මොකද්ද වෙන්නේ කියන එක. දැන් ගත්තාම ඊළඟ එකට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දැන් එතනදී රයිට් ඊළඟට බලන්න ප්‍රශ්න අංක 7 දෙවෙනි එක ABC ත්‍රිකෝණයේ BAC කෝණය මෙන්න මේ කෝණය BAC කෝණය අංශක 70ක් වන අතර AB පාදයට ඇඳි ලම්බකය සහ AC පාදයට ඇති ලම්බකය OED හමු වෙනවලු. හරිද? X කෝණයේ අගය වන්නේ. එතන ඇත්තටම මෙතනදී අපි දන්නවා මේ වගේ වෙලාවක මෙතන මෙන්න මේ X කෝණය. මට කියන්න ඔබ මේ කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 90යි. එහෙම තියෙනකොට දැන් අපි දන්නවා මේක චතුරස්‍රයක් ADOE චතුරස්‍රයක්. මේ සම්මුඛ පාදක මෙන්න මේ කෝණ පරිපූරක වෙනවනේ අංශක 180 නේ. හරි. එතකොට අපි දන්නවා මොකද්ද මෙතනදී ඒ අණුව ගත්තාම මෙතනදී අංශක 180 නේ සම්මුඛ කෝණ ඔයගොල්ලෝ එහෙම නේද කියන්නේ. මෙතනදී සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි. පරිපූරක වෙනවා. ඒ කියන්නේ අංශක 180යි ඒ කෝණ දෙක එකතුව. ඒ නිසා මෙතන ගන්න පුළුවන් අපිට ADOE මොකද්ද මෙතන විදියට වෘත්ත චතුරස්‍රයක් කියලා. මේවා භෞතික විද්‍යාවේ චූටි තැන්වලදී ඕන වෙනවා. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් ඔබ දන්න දේවල් තමයි මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය. මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට ඔයගොල්ලෝ සම්මුඛ දෙක කියන්නේ අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමානයි. එහෙනම් x කෝණය ගත්තාම x කෝණය අංශක 70යි. මෙන්න මේ වගේ පොඩි දේවල් ඉදිරියේදී භෞතික විද්‍යාව අධ්‍යයනය කරනකොට නිකන් ආලෝකයේ පාඩම් වලදී ප්‍රිස්ම කියලා කොටසකදී අපිට පාවිච්චි වෙනවා. ඒතර ওই දේවල් නිකන් මතක් වෙන්න පුහුණු වෙන්න ලොකු ගණිතයක් ඕනේ නැහැ. නැවත පොඩි දේවල් ඕන වෙනවා. ඒවා නිකන් පුනරීක්ෂණය වෙන්න නැවත ඒවා මතක් වෙන්න ඒවා දන්නේ නැත්නම් ඔබට අධ්‍යයනය කරන්න සඳහා තමයි කරන්නේ. හැමෝම අපේ පන්ති වලට සම්බන්ධ වන දරුවෝ කීප දෙනෙක් විතරක් ගොඩ දාන්න නෙමෙයි හැමදෙනාම හොඳ මට්ටමට ගේන්න. දැන් ඕනම ළමෙක්ට වැඩ කළොත් පිළිවෙලට ඕනෙම දරුවෙකුට උත්සාහ කළොත් උනන්දු කළොත් ඔළුවක් තියෙන දරුවෝනේ කාටවත් මේ බුද්ධිය නැති වෙලා නැහැනේ. යම් කිසි විදියක වැඩ පිළිවෙලේ අවුලක් වෙලා
නේද වැඩ නොකරලා විවිධ හේතු මත ප්‍රශ්න ඇති වෙලා මගහැරිච්ච අය ඉන්න පුළුවන් නේ. ඒ අය පටන් ගන්න. එහෙම ජීවිතේ හැමදාම පල්ලෙහා ඉන්නෙත් නැහැ. උඩ ඉන්නෙත් නැහැ. පාළ යනවා උඩ යනවා. ওই විදිහට නිසා ඕගොල්ලෝ කවුරුත් බය වෙන්න එපා. වැඩ කරන්න පටන් ගන්න. රයිට් වැඩ කරලා මේවා සාර්ථක කරගන්න. එතකොට මෙතනදී දැනගන්න ඕනේ දේ තමයි මේ කෝණාංශක 180 නිසා ADOE වෘත්ත චතුරස්‍රයක් කියන එක. උත්තරේ 3 ඒ අනාතරේ උත්තරේ එව්වට කමක් නෑ. මං උතර ලොකු කාලයක් වෙනමම ගන්න යන්නේ නෑ. හදන්න දෙන්න ගොඩක් අය හදලා නිසා. සමහර කෙනෙක්ට පස්සේ හරි මේක බලනකොට අදාළව මොනවාද හැම විටම ප්‍රශ්නේ කරලා ඉවර වෙලා උත්තර මොනවාද ප්‍රශ්න කරලා වෙලා උත්තර චෙක් කිරීම කරන්න පුළුවන්. එහෙම බලනකොට වීඩියෝ එක නවත්ත පස්සේ බලනකොට මේ ලයිව් යන වෙලාවෙනේ. මේ වෙලාව නවත්තන්න අමාරුයි නේද? රයිට්. ඕනම් ප්ලේබැක් කරලා යන්න පුළුවන්. මේ හරි ඒ විදිහට ඒක උත්තරේ 2. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 3 වෙනි එක. 3 වෙනි එක ගත්තාම බලන්න. ABC සම ද්විපාද ත්‍රිකෝණය. එතකොට සමද්විපාද ත්‍රිකෝණයේ මේ පාදයේ අගය මේ පාදයේ අගයට සමානයි. පාදයේ 20යි. ඊළඟට කියනවා AC 20 සෙන්ටිමීටර් වෙනකොට අපි දන්නවා AB පාදයේ ගත්තත් මේ පාදයට සෙන්ටිමීටර් 20යි. right. BAD අංශක 30යි. මේ කෝණය දීලා තියෙන අංශක 30යි. ඒතර මේ කෝණෙත් 30යි. කොහොමත් මේ පාද දෙකක් සමාන නම් නැත්නම් මේ කෝණෙත් අංශක 30යි. අර දැන් මේ පාදය මේකෙන් සමච්ඡේදනය වෙන්න තියෙන්නේ. අහන්නේ අපෙන් BC පාදයේ දිග මෙන්න මේකේ. හරි. අපි මේ පාදයේ BD ගත්තොත් දැන් sin අංශක 30 සමානයි. sin අංශක 30 කියන එක සමානයි නේ. අපි දන්නවා සම්මුඛ පාදයේ මෙතනදී BD. සම්මුඛ පාදයේ BD. බෙදීම කර්ණයේ ලෙස තියෙන්නේ කවුද? මෙතනදී AB. මේ පාදයේ. තර sin අංශක 30 ඕගොල්ලෝ ඕලෙල් කාලේ පාවිච්චි කළාද භාගයේ ලෙස? sin අංශක 30 භාගයයි. හරිද? නැත්නම් 0.5 කියන එක තමයි එතන එන්නේ භාගයේ. අතර BD බෙදීම AB කියලා කියන්නේ 20යි. දැන් BD දිග ප්‍රමාණය ගත්තොත් මෙතනදී sin 30 කියන්නේ සම්මුඛ පාදය මේ ත්‍රිකෝණයේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සලකුවාම අර්ධ ABD ඍජුකෝණී ත්‍රිකෝණයේ සලකුවාම sin අංශක 30 BD බෙදීම AB. sin 30 කියන්නේ භාගයයි. එතකොට BD මෙතන AB කියන පාදයේ දීලා තිනවා 20යි. මොකද සමද්විපාද නිසා මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි. එහෙනම් මෙහෙට එනකොට 20 බෙදීම 2. එතන මෙතනින් අපිට ගන්න පුළුවන් BD කියන එක මෙතනින් BD කියන එක ගන්න පුළුවන් මේ ආකාරයට කීයද? සෙන්ටිමීටර් 10යි. අපිට ඇත්තට BD 10 නම් අපිට ඕනේ කවුද? BC. එතකොට BC ප්‍රමාණය කියලා කියන්නේ අර්ධ මේ පාද දෙක වගේ කියන්නේ 10 ධන 10 එකතු කරලා ගන්නකොට මම මේ හදලා පෙන්නුවට ඔබට මේවා මනසින් කරන්න පුළුවන් ඒවා. එතකොට BC පාදයේ දිග එනම් 20යි. එන උත්තරේ කීයද? මෙතනදී 3 ලෙස ගන්න පුළුවන්. නිකම් පොඩි සරල ජ්‍යාමිතික දේවල් පොඩි ත්‍රිකෝණමිතික දේවල් මතක් වෙන කොහොමත් ඕවා ඔය ත්‍රිකෝණමිතික කෝණවල අගයන් අපි දිගට ඔබට ඒවා කතා කරනවා. පැහැදිලිද? උත්තර එව්වට කමන්නේ දිගින් දිගට ටටක් ගාලා යන අතරතුර ඔබ උත්තර එවන්න හැමෝම. හරි. යන අතරතුරම උත්තර එවන්න අද දවසේ විතරක් මම ලොකු කාලයක් වෙනම දෙන්නේ නැහැ. මේක සාකච්ඡා කරගෙන යනවා. right. හොඳයි. එතකොට ඔය විදිහට 3ට උත්තරේ 3. right. සෙන්ටිමීටර් 20යි මේ පාදේ. සරල පොඩි ත්‍රිකෝණමිතික දේවල් අපිට භෞතික විද්‍යාව කරගෙන යනකොට ඕන වෙනවා. දැන් ඊළඟට බලන්න පුතාලා මෙන්න මේ ගාන මෙන්න මෙතනදී චුට්ටි මුද්‍රණ දෝෂයක් තියෙනවා හදාගන්න ගෙදරදී හදනකොට ඔයගොල්ලෝ හදන්නේ නැති සුළු කිරීම සම්බන්ධ දේවල්. මෙන්න මේක මෙතන තියෙන්නේ 800 ඍණ 0.3 වැඩි කිරීම 100 අර්ධ බෙදීම මෙන්න මෙතන හදාගන්න 79.997යි කියලා ගන්න. 800න් 0.3ක් අඩු කරනවා එක වැඩි කරනවා 100න් බෙදනවා 79.997න්. දැන් මට උත්තරේ එවන්න ටක් ගාලා මේකට විතරක් ටක් ගාලා මෙන්න මෙතන තමයි පොඩි මුද්‍රා දෝෂයේ තිබුණේ. මෙන්න මේක හදාගන්න 79.997 දාලා පොඩි දේවල් ටක් ගාලා උත්තරේ එවන්න දැන්. ප්‍රශ්න අංක 4ට හැමෝම එවන්න. දැන් සජීවීව සම්බන්ධ වෙන දරුවෝ ටික පට ගාලා එවන්න. පොඩි දේවල් ඔයගොල්ලන්ගේ මේ සුළු කිරීම එක්ක හුරු කරගෙන ඒ ලෙවල් ජීවිතයට ඇඩ්ජස්ට් කරන්න නේද?
right හොඳයි දරු උත්තර එවනවා පටපට ගාලා පොඩි දේවල් දැන් බලන්න මෙතන ගත්තාම මෙතනදී 800න් 0.03ක් අඩු වෙනකොට එන්නේ මෙතනදී 700 අර්ධ 99 800න් අඩු කරන්න 0.3ක් අඩු කරනකොට එන්නේ 799.97ක් එන්නේ අර්ධ 799.97 වැඩි කිරීම 100 බෙදීම 79.997 එතන මේක සුළු වෙනකොට ඔබ ගත්තොත් මෙතනදී සුළු වෙනකොට පුතාලා රයිට් මේ 79.997 ඒවා මෙතනට තියෙන්නේ 10යි. එහෙනම් 10 වරක් 100 කියලා කියන්නේ 1000යි. එතන උත්තරේ එන්නේ මෙතන 1000යි කියලා එන්නේ. රයිට් ඔය ආකාරයට මෙතනදී උත්තරේ 3 ගොඩක් අය එවනවා. ටටක් ගාලා හොඳයි. එතකොට උත්තරේ 10යි. මෙතන ප්‍රශ්නේ තියෙන පොඩි මුද්‍රා දෝෂය හඳුනගන්න දැන් 79.97 දැම්මත් ඔබට එන්නේ ආසන්න වශයෙන් මෙතන 10ම තමයි එන්නේ. 10 වරක් 100 10ම තමයි එතනදී එන්නේ. හරිද? ඒක ගත්තත් මෙතන සුළු වෙන්නම වන විදිහට ගාන්ටම 10 එන්න නම් 79.997 ඔයගොල්ලෝ දාලා සුළු කරන්න ඕන. අතන ගත්තත් ඔය ආසන්න වශයෙන් උත්තරේ 10ම තමයි එන්නේ. ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙදෙද්දී හදන්න ඇති. රයිට් එතන උත්තරේ කීයද? 3. ඊළඟට ගොඩක් දරුවෝ එවුවා හොඳයි. පොඩි දේවල් ප්‍රශ්නාංක 5 වෙනි එක. බලන්න හැමෝම 5 වෙනි එක මොකද්ද තියෙන්නේ කියලා. අරය 8 සෙන්ටිමීටර් වන ගෝලයකින් සමාන පරිමාණ ඇති ගෝල 8ක් තනාගත් විට අරය මෙහෙම 8 සෙන්ටිමීටර් වන ගෝලයක් තියෙනවා. මේ භෞතික විද්‍යාවේදී ඕන වෙන චූටි දේවල්. ගෝලයකින් හදා ගන්නවලු සමාන පරිමාණ ඇති ගෝල 8ක්. එක කුඩා ගෝලයක අරය කුඩා ගෝලයේ අරය මේ වගේ 8ක් හදා ගන්නවා. එහෙනම් අපි දන්නවා මොකද්ද මේකේ තියෙන පරිමාව. මේකෙන්මනේ කුඩා ගෝල 8ක් හදන්නේ. ඒතර ගෝලයක පරිමාව 3න් 4යි 5 අපි දන්නවා r ඝනය. r ඝනය කියන්නේ 8 3 වෙනි බලය. අර ගෝලයක පරිමාව 3න් 4යි 5 r ඝනය. එතකොට ගත්තාම මෙතනදී 3න් 4යි 5 සිම්පල් r ඝනයේ ඒවා 8ක් තියෙනවා. දැන් මෙතන සුළු කරනකොට ටක් ගාලා අපිට ගන්න පුළුවන්. රයිට්. මෙතන 3න් 4 3න් 4 5ට 5 කැපෙනවා. මෙතන එනවා 8 3 වෙනි බලය. මෙතනදී r 3 වෙනි බලය. එතකොට 8 මෙතනදී 2 3 වෙනි බලය. එහෙම ගන්න පුළුවන්. ඉතින් ඝන මූලය ගන්නකොට මෙතනදී දෙපැත්ත ඕන නම් මෙතනදී 2යි මෙතනදී කීයද 8යි එන්නේ. එහෙනම් අපි r අගය වෙන්නේ 8 බෙදීම 2 කීයද 4යි. 8 2කින් බෙදුනාම 4යි මෙතනදී සෙන්ටිමීටර් කියලා එන්නේ. එතන උත්තරේ කීයද 4. අරයි ඔය ආකාරයට උත්තරේ 4. ඉතින් අපි ගෝලයක පරිමාව අපි මෙහෙම ගත්තොත් යම් කිසි ගෝලයක් මම නිකන් ගන්නම්. හරිද? මෙතන අරය කැපිටල් R වන ගෝලයේ මෙතනදී පරිමාව ගත්තොත් ගෝලයක 3න් 4යි 5 කැපිටල් R ඝනය මෙන්න මේ ගෝලයේ පරිමාව අපි දැනගන්න එච්චරයි. ගෝලයක පරිමාව හරි. එතකොට ලැබෙන අලුත් ගෝලයේ ආරය සෙන්ටිමීටර් 4යි කියලා එනවා. සෙන්ටිමීටර් 4යි. ඔය උත්තරේ එක්කම එව්වට කමක් නැහැ. හරිද? කොහොමත් ඔයගොල්ලෝ පේපර්ස් කරලා තියාගන්න. කලින් කොහොමත් අපි ඒක ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒක කලින් දාලා තියෙනෝනේ. ඒතර ඒකත් එක්ක ඔයගලන්ට බලන්න පුළුවන්. හරි. හොඳයි පොඩි දේවල් ඒ විදිහට අපි මීට පෙරත් ඒ වගේ ගණන් හැදුවා. ඒතර සුළු කරන පැති ඔබගේ දියුණු කිරීමේ අරමුණින්. බලන්න මෙතන තියෙනවා මේක රයිට් ඍණ වරක් 2 ඍණ 3 මුළු එකේ වර්ගය ධන මෙතන 4 ඍණ 5 අර්ධ බෙදීම අර්ධ මෙතන ඍණ 2 ධන මෙතන තියෙනවා පුතාලා 2 වර්ගය. දැන් මේක සුළු කරලා ලැබෙන අගය අහනවා කීයද කියලා. මේක සුළු කරලා ලැබෙන අගය. ඉතින් අපි දන්නවා මෙතනදී 2න් 3ක් අඩු වෙනකොට මෙතනදී ඍණ 1යි. එතකොට ඍණ 1 වර්ගය දැන් සමහර අය 2 ඍණ 3 ඍණ 1යි. හරිද? ඒ ඍණ 1 එකපාරට මේ ඍණෙන් ගුණ කරන්න යන්න එපා. හරිද? මෙතනදී මේ එන ඍණ 1යි එළිය ඍණ 1යි ගුණ කරන්න බෑ. මේ වර්ග කිරීම තියෙනවා. ඊළඟට 4 ඍණ 5 මෙතන එන්නේ මෙතනදී මොන එකද? ඍණ 1යි. 4න් ඍණ 5නේ ඍණ 1යි. මෙතන එනවා ඍණ 2 2 වර්ගය මෙතනදී 4යි. හරිද? මෙතන එනවා ඍණ 1 වර්ග වෙනකොට ධන 1යිනේ. එතකොට ධන 1 ඍණ 1 වර්ග වෙලා එන්නේ 1යි. ඒක වෙන මේ ඉස්සරහත් තියෙන ඍණ එහෙමම තියෙනවා. මෙතනදී ඍණ 1 මෙහෙම තියෙනවා. රයිට්? එතකොට මෙතන එනවා ධන කීයද ඉතුරු වෙන්නේ 2යි. ඉතින් කොහොමත් මෙතන එන්නේ අවසානයේ ඍණ 2 බෙදීම 2නේ. ඒතර උත්තරේ එන්නේ මොන එකද? ඍණ 1 කියන එක.
උත්තරේ කීයද? 5. පොඩි දේවල් සුළු කරනකොට පරිස්සමෙන් ගන්න, වරදින්න පුළුවන්. ඒක නිසා පොඩි පොඩි කාරණා ගැන අවධානය යොමු කරලා උත්තර ඉක්මනින් එවන්න. ඉතින් ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මේ වෙලාවෙත් ආයි හිතමින් කරන්න ආයි අර බුද්ධිය මෙහෙවීම, ඔළුව කල්පනා කිරීම ඒවා තමයි ඔබගේ දියුණුවට බලපාන්නේ. වැඩේට මාරම ආදරෙන් වැඩ කරගෙන යන්න ඕනේ. හරිද? වැඩේට මාරම ආදරෙන් වැඩ කරගෙන යන්න ඕනේ, ගෞරවයෙන් වැඩ කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ඔබට ඒක පිහිටන්නේ. පැහැදිලිද? right. එතකොට right. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. හැමෝම 7 වෙනි එක 6ට උත්තරේ එතකොට 5 විදියට 6ට උත්තරේ 5. එතකොට බලන්න මෙතනදී 7 වෙනි ප්‍රශ්නය තුල අහන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නාංක 7. අරද පොඩි සුළු කිරීම අවබෝධය ලබා දෙන්න ප්‍රශ්න. දැන් මෙතන තියෙනවා 1. මෙහෙම කියනවා 1.04 වර්ගමූලය ආසන සමානයි කියලා ගන්නලු 1.02. එහෙම අරගෙන මෙතන 16.64 වර්ගමූලය බෙදීම 10 මේක සුළු කරලා ලැබෙන අගය. දැන් බලන්න මෙතනදී මේ වගේ වෙලාවක බලන්න ඕන වර්ගමූල ඇතුළට 1.04 දාගන්න විදියක්. දාගෙන සුළු කරන්න පාසෙ නැත්නම් අපිට වර්ගමූල හොය ඉන්න වෙනෝනේ. ඔයගේ චූටි සුළු කිරීම භෞතික විද්‍යාවේදී වැදගත් වෙනවා. බය වෙන්න එපා නිකන් මේවා විනෝදාංශයක් විදියට කරන්න මේ මුල් රැම් ටික. තාම භෞතික විද්‍යාවේ කරුණු දාන්න ගියේ නැහැ නිකන් පොඩි කාලේ සාමාන්‍ය පෙළ ගණිතයත් එක්ක අපිට භෞතික විද්‍යාවට හුරුවන සුළු කිරීම රටාව චුට්ට ගන්නවා. right? එතකොට මේක ලියන්න පුළුවන් මට ඕනේ නම් මේක 16 ලියන්න පුළුවන්. මම මෙතන ඕනනම් තව පොඩක් අර 16 ධන අර්ධ මෙතන ඕනනම් 0.64 ලියන්න පුළුවන්. මේ හැමෝටම ඔන්න තේරෙන්න නිසා මම මෙහෙම කරනවා. නැත්නම් මේ එකපාරට ලියන්න පුළුවන්. 16ට එකතු කරනවනේ 0.64. එතකොට මට මේක තවදුරටත් ලියන්න පුළුවන් 16 ධන ඕනනම් හරි මෙතනදී 16 ඒවා අර්ධ ආයි 16 ඒවා ලියන්න පුළුවන් 0.04 කියලා. ඔය විදිහට මට ලියන්න පුළුවන් ඕනනම් මෙතන බෙදීම 10. එතකොට මට 16 මෙතන එළියට ගත්තොත් මට 16 ඇතුලේ ඉතුරු වෙනවා වරන් ඇතුලේ 1 ධන 0.04 නේ. ඒ මුළු එකේ වර්ගමූලයනේ. බෙදීම 10නේ. ඔය විදිහට. right? එතකොට මෙතනදී ඔය ආකාරයට මෙතන එනවා. මම ওই විදිහට තවදුරටත් සකස් කරගෙන ගියා. හරිද? තවදුරටත් සකස් කරගෙන ගියා. දැන් ගත්තාම බලන්න මෙතන. එතකොට මට ලියන්න පුළුවන් 1.04 කියන එක 16 වරක් මෙතන 1.04 විදියට එතන. එතන ඒකේ වර්ගමූලය ඔහොම තියෙනවා. බෙදීම 10 වෙනම තියෙන්නේ. දැන් අපි බලන්න මේක ලියන්න පුළුවන් 16 වැඩි කිරීම නිසා මට 16 වර්ගමූලය වෙනම ලියන්න පුළුවන්. 1.04 වර්ගමූලය වෙනම ලියන්න පුළුවන්. මෙතන වැඩි කිරීම තියෙන නිසා. එකතු කිරීම අඩු කිරීම තිබුණා එහෙම ලියන්න බෑනේ. අරද මේ පොඩි සුළු කිරීම දේවල් 10. මම මෙච්චර මේ පේලි ලිව්වේ ඔබට අවබෝධ වෙන්න. එහෙම නැත්නම් මෙච්චර පේලි ලිවිය යුතු ගාණක් නෙමෙයි. අර හැමෝටම දැනෙන්න ඕන හින්දා තමයි මේක වෙනම ලියලා ආයි මෙතන ඇත්තටම 60.64 නේ. 16 වරක් 4 කියන්නේ 64 නේ. නේ? එතකොට ඒක දශම ස්ථාන දෙකක් තියන්න එපා. එතකොට ඒ නිසා එහෙම තිබ්බා. හරි? මොකද මේක ඊට පස්සේ මම එතනින් 16 එළියට ගත්තා. 16 එළියට ගත්තාම 1. දැන් මේ සුළු කිරීම නුහුරු අය හුරු කරගන්න ඕන. හරිද? මේවට බය වෙන්න නෙමෙයි ඕනේ. අයියෝ මොනවද මට ඔළුවට ආවේ නැහැ. සමහර අය කලබල. බය වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා. ඕන එකක් ඔළුවක් තියෙන තේරුම් ගන්න. ඒක නිසා මීට ආයි නැවත ලියන්න, ආයි බලන්න. හරිද? කියලා දෙනකොට යම් දෙයක් වැටුන්නේ නැති කෙනෙක් ඒ වගේ බලන්න ඕන. නැවත බලන්න ඕන. Tamanට මේ හැකියාව තියෙනවා. අපි උදව් කරගෙන යන මම මෙච්චර පෙළි ලිව්වට එහෙම ලියන්න ඕන එකක් නෙමෙයි. ඔබට කියලා දෙන්න ඕන නිසා එහෙම කරන්න. එතකොට මෙතන සුළු කරගෙන යනකොට දැන් අපිට ගන්න පුළුවන් 16 වර්ගමූලය 4යි. දැන් අපිට ලියන්න පුළුවන් 1.04 වර්ගමූලය 1. කීයද 0.2 බෙදීම 10. දැන් ඉතින් අපි මේක වැඩි කළොත් එහෙම මෙතන 4 වරක් 2 8යි. මෙතන 0යි. මෙතනදී 4යි. නේ? right? එතකොට ඒක බෙදන්න ඕන 10න්. ඒක 10න් බෙදුවාම 0.4යි 0.8යි කියලා අගේ එනවා.
0.408යි. අවසාන උත්තරේ 0.408යි. මම මෙතන මෙහෙම ලියාගෙන ගියා. දැන් එහෙම ගත්තාම මෙතන තියෙන උත්තරේ 0.408 තියෙන්නේ. උත්තරේ කීවෙනි එකද? 3 වෙනි එක. ඔය ආකාරයට ගන්න පුළුවන්. ඒතර සුළු කරගෙන යන්න. මොකද්ද බොහොම සරල දේ සකස් කරපු ආකාරය බලන්න එතනදී මොකද්ද උනේ කියලා. රයිට්? ඔය විදිහට. රයිට්? එතකොට ඔය විදිහට ඔබට සුළු කරගෙන යන්න පුළුවන්. 0.4යි 0.8යි උත්තරේ. එතකොට උත්තරේ 3. රයිට්? හැමෝම ටටක් ගාලා උත්තරේ එවන්න. මාත් එක්ක මේ සාකච්ඡාව යන්න. හොඳයි මේ හැමෝම නැවත නැවත හදන්න. හරි එතකොට අඩුපාඩු තියෙනවා සුළු කරන ක්‍රමවේද ඔයගලන්ට අවබෝධ වෙන්න ගන්නවා. රයිට් බලන්න මේකත් 8 වෙනි එක බලන්න. 8 වෙනි එක ගත්තොත් එහෙනම් මොකද එතන තියෙන්නේ? අර මෙතන තියෙනවා 0.01 මුළු එකේ වර්ගය. ඊළාට දෙක වරක් මෙතනදී 10 මේකේ වර්ගය. බෙදීම මෙතනදී 0.01 මුළු එකේ වර්ගය වැඩි කිරීම මෙතන 4. එහෙම ගත්තාම මෙතනදී මේවා ලියන්න පුළුවන් අපිට මෙතනදී කීයද? මේක ලියන්න පුළුවන් 10 ලියන්න පුළුවන් 2 වර්ගයේ විදිහට ලිව්වේ හැකි. ඊළඟට මේක වර්ග වෙනකොට මෙතන 10 වර්ගය දශම ස්ථාන දෙකම යනවා 10 වර්ගයේ මෙතන 4 ලියන්න පුළුවන් පුතාලා 10 වර්ග වෙනවා. කියන්නේ 10 මෙතන ලියන්න පුළුවන් 10 මුළු එකේ වර්ගය වැඩි කිරීම 4. එතනින් එහාට සුළු කළ හැකි ඔයගේ 10 බල විදියට ලිවීම සුළු කිරීම අපිට භෞතික විද්‍යාවේදී නිරන්තරයෙන් ඕන වෙනවා. ඒතර ඒවට අදාළව අපි පුහුණු වීම වැදගත්. රයිට් මොනවද වෙන්නේ කියන්නේ. දැන් එතකොට මේ 4ට මේ 4 කැපෙනවා. ඒතර 10 වර්ග වෙනකොට මෙතනදී 10 4යි එතනදී. මෙතන එනවා වැඩි කිරීම 10 ඊළඟට මෙතන 10 වර්ග වෙනකොට මෙතනදී 10 දැන් ඉතින් මේ 10 මේ 10 කැපෙනවා. එහෙනම් උත්තරේ කීයද? මෙතනදී 10 ඔය ආකාරයට අපිට ගන්න පුළුවන් 10 සුළු කරගෙන විදිය. පැහැදිලි නේද? ඔය විදියට අපිට ගන්න පුළුවන්. එතකොට හරිම ලේසි පොඩි සුළු කිරීම එක්ක යන්නේවා. එතකොට උත්තරේ කීයද? 4. උත්තරේ 10 සුළු කිරීම. එතන 10 බලාකාරයට ඉදිරිපත් කර ගැනීම තමයි පහසු. හැමෝම උත්තර එවන්න පටපට ගාලා එවන්න මේකත් එක්කම උත්තර එවන්න සුළු කරමින් වැඩ කරමින් ගණන් හදමින් කරගෙන යන්න. රයිට්? අද ලොකු කාලයක් වෙනම දෙන්න යන්නේ නැහැ. අදාළ අභ්‍යාස කරගෙන යන්න. එතකොට අරද දැන් ඊළඟ එක බලන්න ප්‍රශ්න අංක මෙතනදී 9. රයිට් පොඩි දේවල් විදිහට 9. 9 වෙනි ගාන තුල තියෙන්නේ මොකද්ද? හොඳට කියවන්න දුම්රියක් 20යි ms ඍණයක ප්‍රවේගයෙන් ඉදිරියට යන අතර හරි ඒහිදී නලා හඬක් නිකුත් කරයි. එම නලා හඬ 300යි ms ඍණයක වේගයෙන් ගොස් ඉදිරියේ ඇති උමගේ වැඩි නැවත දුම්රිය වෙත 300ක වේගයෙන්ම පැමිණීමට තත්පර 2ක් ගත වේ. එම හඬ නැවත දුම්රිය වෙත ළඟා වන මොහොතේ දුම්රිය හා උමග අතර දුර. දැන් අපිට සාමාන්‍යයෙන් අර වේගය සමානයි තාම පොඩි දේවල් වේගය සමානයි දුර බෙදීම කාලය අපිට පාවිච්චි කරන්න පුළුවන්. අරද එතකොට දුර කියන්නේ මෙතන ගත්තාම දුර උක්ත කළොත් අරද වේගය වැඩි කිරීම කාලය තුල එනවා මේ ඔබගේ සාමාන්‍ය දැනීම. ඕලෙල් කාලේ දැනීමත් එක්ක. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් තත්පර 2 තුල ශබ්දයේ ගිය දුර. දැන් කියනවානේ මෙහෙම ගිහිල්ලා ආයි නැවත වේගයෙන්ම පැමිණීමට තත්පර 2ක් ගත වෙනවා කියලා. අපි ගත්තොත් මෙතනදී තත්පර 2 තුල අර්ධ 2 තුල මෙතනදී ශබ්දය ගිය දුර ශබ්දයේ දුර ගන්නකො ශබ්දයේ වේගය 300යි.
එහෙනම් එයාට ගත වූ කාලය තත්පර 2යි. එහෙනම් ශබ්දයේ ගිය දුර වෙන්නේ මීටර් කීයද 600ක දුරක්. තර වේගයේ සමානයි දුර බෙදීම කාලය, දුර කියන්නේ වේගය වැඩි කිරීම කාලය. එතත් තත්පර 2 තුර ශබ්දයේ ගිය දුර ඔය විදිහට එනවා. දැන් ඔබට හදාගෙන යන්න පුළුවන් උත්තර එවන අය එවන්න. රයිට්. තත්පර 2 තුල ශබ්දයේ ගිය දුර. හරි. තත්පර 2 තුල ශබ්දයේ ගිය දුර. ඔය විදිහට හරි. තර වේගයේ සමානයි දුර බෙදීම කාලය. දැන් බලමු ඊළඟට දැන් ඒ තත්පර 2 තුල දුම්රිය නිකන් ඉන්නේ නැහැනේ ශබ්දෙ නිකුත් කළා නැවතිලා නැහැනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් තත්පර 2 තුල අර්ධ එතකොට තත්පර 2 තුල මම මේ හැමෝටම දැනෙන විදිහට කරගෙන යන්නේ. තත්පර 2 තුල දුම්රිය ගිය දුර. හරි. දුම්රිය ගිය දුර. දුම්රිය ගිය දුර. එතකොට දුම්රිය ගිය දුර දුම්රිය වේගය දීලා තියෙනවා කීයද 20යි. එහෙනම් එයාට ගත වන කාලය මම පාවිච්චි කරන්නේ දුර වේගය වැඩි කිරීම කාලය. එතන ඒ ගිය දුර 40ක් මීටර් දුරක් දුම්රිය ඉස්සරහට ගිහිල්ලා. අර තත්පර 2 තුල දුම්රිය ගිය දුර. තත්පර 2 තුල දුම්රිය ගිය දුර 20 වරක් 2යි මෙතන 40යි ඔය විදිහට. රයිට්. දැන් බලන්න මෙතනදී අහන්නේ දැන් ඔන්න ශබ්දය මෙතනින් දුම්රිය නිකුත් කළා. ශබ්දය නිකුත් කළා මෙහෙම ගිහිල්ලා මෙතන තියෙන බාධකයේ වැදිලා පරාවර්තනය වෙලා එනවා. එතකොට එහෙන් පරාවර්තනය වෙලා එනකොට වැදිලා එනකොට ශබ්දය එතකොට ඒ වෙලාවේ මෙතන තමයි නිකුත් කළේ. මේ තියෙන්නේ t සමානයි බිඳුවේදී. මේ තියෙන්නේ තත්පර 2 වෙන විට t. ඒ වෙලාවේ දුම්රිය ඉස්සරහට ගිය දුර ප්‍රමාණය 40යි. හරිද? මෙතන තමයි අර තියෙන්නේ. එහෙනම් දුම්රිය සහ බාධකයේ අතර දුර ප්‍රමාණය දැන් අපි ගත්තොත් මෙතන ඉඳලා මේ දුර ප්‍රමාණය මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි මට ඕනේ මෙතන ඉඳලා මේ විදිහට මෙතන ඉඳලා මෙතනට තියෙන දුර නේ. දැන් අපෙන් ගානේ අහන්නේ මොකද්ද? එම හඬ දුම්රිය වෙත ළඟා වන මොහොතේ දුම්රිය සහ උමග අතර දුර. මෙතන තමයි උමගේ වැදිලා මේ පරාවර්තනය වෙලා එනවා. ඒකේ උමගේ තියෙන බිත්තියක වැදිලා ශබ්දයේ පරාවර්තන මෙහෙම ගිය ශබ්දය. එතකොට මේ ටිකත් මෙතන x නේ. හරිද? මේ ටිකත් මෙතන 40 නේ මේ ටික. මෙතන ඉඳලා මේ ටිකත් 40 නේ. දැන් අපි දන්නවා දැන් මේ ඇත්තටම ශබ්දයේ ගිය දුර තමයි මෙන්න මේකේ නිරූපණය වෙන්නේ. ශබ්දය මෙතන ගිහිල්ලා මෙතෙන්ට එනවා තත්පර 2 වෙන විට. තර ශබ්දයේ ගිය දුර ප්‍රමාණය මෙතන ඉඳලා මේ දුර 40යි මේක x මේක x. එහෙනම් අපි ගත්තොත් එහෙනම් මෙතනදී මේ 40 ධන x ධන x කියන එක මේ ඔබට තේරෙන්න උගන්වන්නේ. මේක 40 ධන x ධන x. ඔය වුරුණෙන් පස්සේ අවසානයේ මනෝමයෙන් සමානයි මුළු ශබ්දයේ ගිය දුර අපිට ආවේ කීයද 600යි. ඒ නිසා මෙතන එනවා 2x සමානයි මේ 40 අර පැත්තට ගෙනියන්න 600 ඍණ මෙතන 40. 600න් 40ක් අඩු වුණාම 500 කීයද 60යි. එතකොට මෙතනදී 2x සමානයි 560යි. ඉතින් මේක දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවාම මෙතනදී 2යි මෙතන 8යි 280යි මීටර් දුර ප්‍රමාණයක් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ. මෙතන තමයි බිත්තිය උමගේ බිත්තිය තියෙන්නේ. උමග තියෙන එකේ වැදිලා තමයි ශබ්ද තරංග පරාවර්තනය වෙලා ආවේ. ඒතර ගොඩක් ළමයි උත්තර එවනවා. ඒක හොඳයි. ඉතින් මේ පොඩි දේවල් තින් වේගයේ සමානයි. ඒතර ගෙදරදී හදනකොට මුල් කාලේ වෙලා ගියාට කමක් නැහැ. හදන්න අපි කාටවත් පෙන්වන්න කවුරු රවට්ටන්න කරන එකක් නෙමෙයිනේ. තමන්ගේ දේ තමන්ට තමන් මාන්සලා වැඩ කරන්න. එතකොට ඉබේ තමන් හොඳට මාන්සලා වැඩ කරලා තමන් දියුණු වෙනකොට ඉස්සරහට යනකොට ඔටෝමැටිකලි අර්ධ ඔබෙන් පරාර්ථය සිද්ධ වෙනවා. අර්ධ ඔබෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට වෙනවා. තමන්ගේ ඩියුටි එක බොහොම හිතට එකඟව කරන්න. එතකොට ඔටෝමැටිකලි ඒක තමයි පරාර්ථය සිද්ධ වෙන්නේ. තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාගෙන් අවංක පරාර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ හරි දේ හොඳට කල්පනා කරලා හිතලා බල මේ විෂය විතරක් නෙමෙයි අනාගතයේ විෂය ඉගෙනගෙන ඔබ රටට අලුත් දේ කරන්න දායක වෙනකොට ඒක කල හැකි උපරිමයට අර්ධ සාක්ෂියට එක උතුරා යන උනන්දුවෙන් ඒ දේ කරන්න. උතුරා යන උනන්දුවෙන් නිකන් නෙමෙයි. අර්ධ ඒ කරන වැඩ ඒ කරන වගකීම හොඳට කරලා දෙන්න. ඒ තුලින් ඒවා ඔබට කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලිද මෙතන උත්තරේ විදිහට? එතකොට 280ක දුර ප්‍රමාණය කියලා කියන්නේ මෙතන උත්තරේ 1 වෙන්නේ පළවෙනි එක. හොඳයි. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නට එමු. එතකොට මේවට වෙලා මදුනේ නැවත බලන්න හදන්න. රයිට්. ඊළඟට බලන්න ප්‍රශ්න අංක 10. 10 ගත්තාම මෙතන තියෙනවා මෙහෙම. A සමානයි B වරක් 1 ඍණ
එකයට C කියන එක. එතකොට B කියන එක දීලා තියෙනවා 3 බෙදීම 5යි. මෙතනදී 1 ඍණ. C දීලා තියෙන්නේ 1 බෙදීම මෙතන 3 බෙදීම 2නේ දරුවනේ. ඉතින් මේ තියෙන්නේ 3 යට 5 වැඩි කිරීම 1 ඍණ. එතකොට මේ දෙක උඩට යනවා 2 යට 3 තියෙන්නේ. ඔයගේ ඒවා මනසින් සුළු කරන්න පුරුදු වෙන්න. මෙතන A මෙතන A. right මෙතන පොඩි කාරණා එතකොට පොඩි දේවල් සුළු කරන්න පුරුදු වෙන්න. දැන් බලන්න මොකද්ද තියෙන්නේ. එතකොට මෙතනදී A. එතකොට 3යි මෙතන 5යි. මෙතන ගත්තොත් ඇත්තටම 1 ඍණ 3න් 2 කියලා කියන්නේ පොදු හරේ ඕනනම් අරගෙන සුළු කරන්න. එහෙම කරන්න ඕනේ 1න් 3න් 2ක් යනවා කියන්නේ 3න් 1ක් ඉතිරි වෙනවා. එතකොට පොදු හරේ 3 නම් 3 ඍණ 2 3න් 1යි. එතකොට මේ 3ට මේ 3 කැපෙනවා. එහෙනම් A සමානයි කීයෙන් 1යිද 5න් 1යි කියන එක එතන එන්නේ. A සමානයි 5න් 1යි. right මහ ලොකු දෙයක් නෙමෙයි. පොඩි සුළු කිරීම එක්ක යන ඒවා A සමානයි එතනදී 5න් 1යි. right ඔය ආකාරයට අපිට ගන්න පුළුවන්. right ඔය විදිහට උත්තරේ එතකොට කීයද මේකේ 2 right නිකන් ආදේශයක් විතරයි පොඩි දේවල් සුළු කරලා. මේ වගේ තැන්වලදී ඔබට හැකියාව තියාගන්න ටක් ගාලා අර 1 ඍණ 3න් 2 නේ 1 ඍණ 3න් 2 කියලා කියන්නේ 3න් 1යි. ඉතින් අපිට මේ වගේ සුළු කිරීම රටා භෞතික විද්‍යාවේ කරගෙන යනකොට ඔය ABC දාලා නෙමෙයි භෞතික විද්‍යාව විවිධ සමීකරණات එක්ක ඕවා අපිට පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඒවා අපිට ලස්සනට එකිනෙක ඒවා කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට උත්තරේ කීයද? ඒකේ 5න් 1යි උත්තරේ 2. දැන් පැහැදිලිද? හරි. ඔය විදිහට දැන් ඔබට පුළුවන් ඔබගේ හරි ගිය MCQs ගාන කීයද කියලා එවන්න. right ඔබගේ MCQs හරි ගිය ගාන කීයද කියන එක. right MCQ ඔබට ගත වූ කාලය. හරිද? සාමාන්‍ය අපේ තරකය තමයි මොනවද? සාමාන්‍ය MCQ 10 අපේ ඉලක්කය MCQ 10යි. right විනාඩි 10යි 10න් 10 කියන ස්පීඩ් එක. එතකොට ඔයා හුරු නැන් පස්සේ සිලබස් එක ලස්සට ඉගෙන ගන්නකොට ඕනම උනන්දු උත්සාහවන්ත ළමයෙකුට ඕනම අභියෝගයක් දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් කැපවීම තුල. right? ඒතර දිනන අයගෙන් අහන්න ඕන දිනන්න. හරිද? මොකද නිකන් උදාසීන ඍණ සිතුවිලි තියෙන මිනිස්සු ගාව තියෙන ඍණ අදහස්. ඕවා කරන්න පුළුවන්ද? ඔය කිව්වට ඔහොම ඔන්න වගේ දේවල් ඒ වගේ අයගේ කතා තුලින් ඔබට ජීවිතේ දිනන්න බෑ. ඔබ බලන්න ඕනේ කියන කතා තුල සාර්ථක මිනිස්සෙක් සවදක්වත් ඍණ කතා කියන්නේ නැහැ. ලෝකේ දියුණුච්ච මිනිස්සු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ගිය මිනිස්සු නෑ බෑ හරියන්නේ නෑ ඕ වගේ රයිට් දේවල් කියන්නේ නැහැ. එතකොට ඔබ දකින්න ඔබගේ ජීවිතේ දිනා ගන්න හිතනවට වඩා සාර්ථකත්වයට යන්න ඔබ සුබවාදීව හිතන්න. සුබවාදීව හිතනකොට සුබ දේවල් සිද්ධ වෙනවා. අසුබවාදීව හිතනකොට අසුබ දේවල් සිද්ධ වෙනවා. ඒකින්ද කරන වැඩේට අවංකව කරන්න පුළුවන් උපරිමයට කරගෙන යන්න ඒකයි එතන අවශ්‍ය දේ. අතර MCQ 10යි විනාඩි 10යි 10න් 10යි